මේක හරිම සුවිශේෂී අවස්ථාවක්. සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ අපි හඳුනේදී ඇමතුමා කතා කරනවා PPP මොඩල් එකක් ගැන. රාජ්‍යයත් පුද්ගලික ක්ෂේත්‍රයත් ජනතාවත් එකතු කරගෙන කළ යුතු වැඩසටහන් ගැන. මම හිතන්නේ මේක තමයි ඒකට තියෙන කදිම උදාහරණයක්, විශිෂ්ට උදාහරණයක්. එවැනි දේවල් කරන්න පුළුවන් සහ ඉතාමත්ම සාර්ථකව කරන්න පුළුවන් කියන එකට කදිම නිදසුනක් මේ අද මෙතන වෙන දේ. පුද්ගලික ව්‍යාපාරිකයෙක් හැටියට පියසිරි මහත්මයා තමාගේ ව්‍යාපාරයට එහා ගිහිල්ලා සමාජ වගකීමක් ගැන හිතමින් ව්‍යාපාර කරන කෙනෙක්. එහෙම ව්‍යාපාරිකයන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ධනය පිටිපස්සේ විතරක් නෙවෙයි, ලාභය විතරක් නෙවෙයි, මේ ධනය, මේ ලාභය මොකක් වෙනුවෙන්ද කියන එක ගැනත් හිතමින් සමාජ වගකීමත් ඉෂ්ට කරන ඒ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරික සම්ප්‍රදායක් ඔහු නියෝජනය කරන්නේ. ඒතොර එක පැත්තකින් ඒක තියෙනවා, අනිත් පැත්තෙන් මේක රජයට බාර දීමත් සමගම රජයට මේක වගකීමක් වෙනවා. අවසානයේ මේ දෙකම එකතු වෙලා මේක කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒතොර මේකේ ජනතාවගේ කොටසකුත් තියෙනවා. ඒතොර අපි මම හිතන්නේ දිගින් දිගටම කතා කරපු PPP මොඩල් එකේ හොඳම නිදර්ශනයක් අපේ ඇස් ඉදිරි පිටම තියෙනවා. ඒ වෙනුවෙන් අපිටත් සහභාගී වෙන්න ලැබීම ගැන මම අතිශයින්ම සතුටටපත් වෙනවා. මට මතක් වෙනවා ගරු අමාත්‍යවේනි මේ නිර්මාණාත්මක ධනවාදය කියන එක. මේ නිර්මාණාත්මක ධනවාදය කියන එක ලෝකෙට අලුත් විෂයක් වුණාට මේක ඉස්සරදම තිබුණා. මේ නිර්මාණාත්මක ධනවාදයට මම හිතනවා හොඳම උදාහරණයක් තමයි අද මේ මෙල්පාමුල්ල රෝහල විවෘත කරලා ඉවරලා මේක සදා දීලා මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළා මේක රජයේ පරිත්‍යාග කිරීම. විශේෂයෙන් පෞද්ගලික කාලේ රාජ්‍ය දේපල, පොදේපල හොරගම් කරන සල්ලි තියෙන මිනිස්සු හිටපු රටක Taman දුක් මහන්සියෙන් ගමෙන් ගිහිල්ලා නිසි අධ්‍යාපනයක් නොමැති වුණත් නිසි විධිමත් අධ්‍යාපනයක් නොමැති වුණත් අවිධිමත් අධ්‍යාපනය තුළින් ජීවිතේ කළමනාකරණය කරන්නේ කොහොමද කියලා පුවක් කැලේ ඉඳලා Taman අච්චු ගහපු මුද්‍රණ යන්ත්‍රයේ පොත් දක්වා තමයි ජීවන මාර්ගය හැඩගසාගත්ත ඒ පිසි මහත්මයා මම හිතන්නේ අපිට අපේ මේ පළාතේ දියුණු වෙන්න බලාපොරොත්තු වෙන ව්‍යවසායකයින්ට හොඳ ආදර්ශමත් චරිතයක්. විශේෂයෙන්ම දවසක් එතුමා මාම හම්බෙලා එතුමත් පිනව මහත්මයාත් එතුමා පුතා මම දවසක් ඇහුවා මේක හිතුවේ කොහොමද මට ජීවිත කතාව කියන්නේ කියලා. මට සම්පූර්ණ පොඩි කාලේ ජීවිත කතාව කිව්වා. මම හිතා ඉන්න වෙලාවක එතුමාට ගෞරවයක් නෙමෙයි එතුමාට ගෞරවයක් දෙන්න පත්තරයකට ලියන්න. පුවත්පත් ලිපියක් හැටියට. ඒ ජීවිත කතාව තුළ තියෙනවා කඳුළු, දහඩිය, ඒ වගේම අභියෝග වලට මුහුණ දෙන ආකාරය, බිම නිදාගත්ත ඒවා, ඒ වගේම වෙනත් අය උදව් කරත්තේ කොහොමද? අනික් අයට අභියෝගයක් වෙලා කොහොමද තමන්ගේ ව්‍යාපාරය ය아가ත්තේ කියන එකේ ඔක්කොම තියෙනවා ඒක. ඉතින් මම බලාගෙනවා ඔහු විවිධ ශේෂ්ඨයන් වල පැතිරී ගිය ඥාන සම්භාරයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කොළඹට ගියාට පස්සේ ඒක නිසාම ඔහුට හිතෙනවා උපංගම කෙනෙකුට ජීවිතේ අමතක කරන්න බැරි ප්‍රධාන තැනක් තමයි උපන් රට සහ ගම. බුදුහාමුදුරුවෝ උපන් ගම අමතක කරන්නේ අපේ ගෞතම ස්වාමීන් වහන්සේ කිඹුල්වත්පුර මම හිතන්නේ උන්වහන්සේගේ ඒ පැත්තෙන් හොළඟ සපයිව බුදුහාමුදුරුවෝ. ඒකෙන් මම හිතනවා පිසිරි මහත්මයාටත් මේ වෙල්පාමුල්ල ප්‍රදේශයෙන් එන හොළඟ සපක් දෙනව ඇති මේ පළාතට ආවට පස්සේ. එතුමාගේ සීලුම කැපකිරීම වල අග්‍රඵලය හැටියට මම දකින්න කැමතියි. මේ රෝහල ඉදිකර දීම, වාසල ගණනාව තිස්සේ දන කැපවීම මේ සියල්ලම.